ආයිබෝන් යාළුවෝ හැමෝටම සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔයාලා දන්නවද අද මම මේ ජලාශයක් ළඟට වෙලා මොකද කරන්නේ කියලා? මේ තියෙන්නේ යාන්ගොය ජලාශය. ඔයාලට පේන ඇති සෑහෙන ලොකුයි. අපේ ගමේ තමයි යාන්ගොය ජලාශය තියෙන්නේ. මම අද මේක පෙන්වන්න නෙවෙයි ආවේ. ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගේන්න ආවේ. වීඩියෝ එක මොන වගේද කියලා බලන්න නම් අපිට ඉස්සරහටම යන්න වෙනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඔයාලට පේන ඇති යාළුවනේ මේ පල්ලෙහි ලස්සනට වෙල්ලාය තියෙනවා. මාරව ලස්සනයි මෙතන view එක. මේ පැත්තෙන් තියෙනවා යාන්ගොය ජලාශය. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ ගමන යන මගතොට තමයි මේ ලස්සන පේන්නේ ඔයාලට. ගමනේ ඉතිරි ටික මොන වගේ ලස්සනද කියලා ඉස්සරහටම ගිහිල්ලා බලමු. යාළුවනේ ඔයාලා දැන් බලන්න ඇති මේ මං කොහෙද මේ පස් ගොඩක් උඩ ඉන්නේ කියලා. මේ පස් ගොඩක් නෙවෙයි මේ යාන්ගොයේ වාං වතුර යන තැන මේ පහුගිය දිට්ඨ සුලිකුණාටුව තියෙන දවස්වල ඉතින් සෑහෙන ආපදා වෙලා තියෙනවා. ඔයාලට ඒකත් පෙන්වන්න හිතුණා. මේ තියෙන්නේ යාන්ගොය ජලාශයේ වාන් දොරටු ටික ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ. වාන් දාද්දි නම් මාර ලස්සනයි. ඉතින් සෑහෙන ආපදාවක් වෙලා තියෙනවා. ඔයාලට මේ පේනවා ඇතිනේ. අපි ඉස්සරහට ගිහින් බලමු. කොච්චර හදුවත් තේරුම් නැති නිසා පොඩි මේ වැලි කොට්ට ගහලා පාලමක් හදලා තියෙන්නේ. ඔයාලට පෙන්වන්නම් මේ වාන් වල මේ පේනවා ඇති. ඉතින් සෑහෙන ප්‍රදේශයක් මේ ගැලවිලා ගිහිල්ලා තියෙනවා වාන් වලට වතුර සැර. ඉතින් යාළුවනේ දැන් වෙලා 6:51යි. මම දැන් මගේ ගමනේ අවසානට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා ඒත් බලන ඉතින් ගමනේ අවසානයේ මොනවද මේ තියෙන්නේ කියලා. ඔයාලට පෙන්වන්නම් දැන් මේ ගමනේ අවසානයේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ කුඹුර. මේකේ පැල් රකින්න තමයි ඔයාලා දෙක්කන් ආවේ. මේ තියෙනවා පැල. අපි පැලට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ඔයාලට පේන ඇති මේ පැලට යන පාර. නොර්මල් එකේ කරුවලේ අපි හිමිට පැලට යමු. නදී යාළුවෝ හැමෝටම පේන ඇති මේ මම දැන් පැලේ ඉන්නේ. අපි ඉතින් පැල් වලට එන්නේ අලි එහෙම එනවා මේ දවස්වල. දැන් මාස දෙකක් විතර වෙනවා මේ ගොයමට. අලි එනවා ගොයන් කන්න සමහර දවස්වලදී. හැමදාම එන්නෙත් නෑ. මේ දවස්වල වැඩි ආවෙත් නෑ. ඒ වුණාට කියන්න බෑනේ ඉතින් කොයි වෙලේද කියලා. ඇවිල්ලා අලි වැට දාලා ගිනි මැලයක් ගහලා ඉන්න තමයි තියෙන්නේ. ඔය විටෙන් විට ඇහැරලා ටෝච් එකක් ගහලා බල අපි බලමු මේ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා. මෙන්න යාළුවනේ දර තියෙනවා. අපි දර ටිකක් දාලා ලිපවගෙන ඉමු. කරන්නත් එළියේ තියෙන්න බෑ. Right. ගිනි මැලේ නම් පත්තු කරලා ඉවරයි. අපි දැන් පොඩ්ඩක් මේ නිදා ගන්න තැන හදාගමු. පොඩ්ඩක් පිළිවෙලකට තියෙන පැදුරු කොට තියෙනවා. මේ තියෙන්නේ නිදා ගන්න තැන. වලට පේනවද දන්නේ. ඔන්න යාළුවනේ දැන් වෙලාව 7:00 විතර ඇති. ගිනි මැලේ පත්තු කරලා තියෙනවා. මේ පැත්තෙන් ලට්ට ඇද්දා ගන්න තැනක් තියෙනවා. අපි නෝමල් එකේ හැරලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් මිටෙන් මිට ටෝච් ගහගන්න. අපි බලමු අද රෑ කොහොමද ගෙවෙන්නේ කියලා. මෙන්න තියෙනවා
රෑට ඇහැරන් බලාගන්න තියෙන කුඹුර මේවා බලාගන්න ඕනේ. ඉතින් පරිස්සමට සත්තුන්ට මොක්කුන්ටත් කන්න දෙන්නේ නැතුව ඉතින් ඔන්න ඉතින් මේ තුන තමයි අද මට රෑට කන්න තියෙන්නේ. මෙතන තියෙනවා බත් තියෙනවා, කරවල එකක් තියෙනවා, මෙතන වට්ටක්ක තියෙනවා, මේකේ තියෙනවා කොළමැල්ලුම් නම් අයින් කරන්න වෙනවා. ඒවා මම කන්නේ. අපි මේ ටික දාගෙන බලමු. මේ තියෙන්නේ ඉතින් අම්මගේ අතින් හදපු රස බත් එක. අපි කාලා බලමු මේකේ රහ කොහොමද කියලා. ඔන්න අර ලස්සන බත් එක ඉතින් ඔක්කොම ඉවර කරා. දැන් ඉතින් මේ තියෙන්නේ සැලඩ් එක දාන්න තැන තමයි. ටැලට් එකක් දාන අවතල්ලක ඉන්න තියෙන්නේ ඉතින්. ආයේ පැයකින් විතර බලන්න ඕනේ මොකද වටපිටාවේ තත්ත්වය කියලා. දැන් ඉතින් FB එකේ උඩ පහළ යන්න තමයි තියෙන්නේ. එහෙනම් ආයෙ ටික වෙලාවකින් හම්බ වෙමු. ඔන්න යාළුවනේ දැන් වෙලාව 4:00. ඉතින් ඊයේ රෑ ඉඳලම අපි පොඩ්ඩක් බැලුවා. දැනුත් ටිකක් මේ ටෝච් එක ගහලා බලමු. දැන් ඊට පස්සේ නම් ආයෙ ඕනේ ටෝච් එක ගහලා මොකද විස්තරය කියලා බලමු. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, අඩුපාඩු තියෙනවා නම් කියන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔන්න ඉතින් ඊයේ මගේ තිබුණු ඩියුටි එක ඉවරයි. කිසිම කරදරයක් වුණේ නැහැ සතෙක් මොකෙක්ගෙන්වත්. අපි ආයේ වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු.